වෙල්කම් බැක් ටු මෙන්ඩාස් ඇඩ්වෙන්චර්. ඉතින් අද අපි ඕගොල්ලන් එක්ක යන්නේ ස්ට්‍රෝබරි ෆෙස්ටිවල් එකකට ජපානයේ තියෙන. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු ඒකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ ෆෙස්ටිවල් එක බලන්න එක්කෙනෙක්ගේ යෙන් 500ක වගේ පොඩි එන්ට්‍රන්ස් ෆී එකක් charge කරනවා. ඉතින් මේ ෆෙස්ටිවල් එක පැවැත්වෙන්නේ යොකෝහාමා රෙඩ් බ්‍රික්ස් කියන වෙයාහවුස් එක ගාව. මේක පෙබරවාරි මාසේ 5 වෙනිදා ඉඳලා මාර්තු මාසේ 1 වෙනිදා වෙනකම් මෙතන පැවැත්වෙනවා. ඔගොල්ලෝ දන්නවද මේ ජපානයේ ස්ට්‍රෝබරි ලෝකෙ පුරා මාර විදියට ප්‍රසිද්ධියක් උසුලනවා. මොකද මේ ජපානයේ ස්ට්‍රෝබරි වල ජූසි ගතිය හරිම වැඩි. ඒ වගේම ඇඹුල් ගතිය බොහොම අඩුයි. ඒ වගේම මාර පැණි රස ගතියක් තමයි තියෙන්නේ. මේ ජපානයේ ස්ට්‍රෝබරි වැරයිටිස් 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. කෙන් එකෙන් කෙන් එකට, ඒ කියන්නේ පර්ෆෙක්ට් එකෙන් පර්ෆෙක්ට් එකට හැදෙන ස්ට්‍රෝබරි වල රසය වෙනස්. ඒ වගේම මේ ජපානයේ ෆාමර්ස්ලා මේ ග්‍රීන් හවුස් යොදාගෙන වෙනමම ටෙක්නොලොජි එකක් භාවිතා කරලා තමයි මේ ස්ට්‍රෝබරි වගා කරන්නේ. ඉතින් ඕගොල්ලෝ කිව්වට විශ්වාස කරන්නේ මේ ජපානයක ස්ට්‍රෝබරි ප්‍රභේදයක් තියෙනවා බීජිං හිමේ කියලා. ඉතින් මේ ස්ට්‍රෝබරි එක ගෙඩියක් ජපානයේ සල්ලි වලින් කොළ 5ක් වෙනවා. ඒ කියන්නේ යෙන් 50000ක් වෙනවා. ඒක ලංකාවේ රුපියල් වලින් ගත්තොත් ලක්ෂයක් වගේ ගාණක් වෙනවා. ඉතින් ඕගොල්ලෝ දන්නවද ජපාන් වලින් ස්ට්‍රෝබරි වලට මොකද්ද කියන්නේ කියලා? ජපාන් වලින් ස්ට්‍රෝබරි වලට කියන්නේ ඉචිගෝ කියලා. ඉතින් ජපාන් භාෂාවෙන් ඉචිගෝ කියන්නේ අංක දෙකක්. ඉචි කියන්නේ එකට, ගෝ කියන්නේ 5ට. ඉතින් සමහර මිනිස්සු අතර පොඩි විවාහාරයක් තියෙනවා. මේ ඉචිගෝ කියලා නම හැදිලා තියෙන්නේ මේ ස්ට්‍රෝබරි පළවෙනි මාසේ ඉඳන් 5 වෙනි මාසේ වෙනකන් හැදෙන හින්දා කියලා. ඇත්තට මේකේ නිර්වද්‍යතාවය ගැන නම් මම 100%ක් දන්නේ නැහැ.
ඉතින් මේ ජපානයේදී මම දැකපු විශේෂම දෙයක් තමයි මේ ජපාන් ජාතිකයෝ සීසන්ස් වල චේන්ජස් එක්ක බිස්නස් ඔපචුනිටිස් මාහර විදියට ක්‍රියේට් කරනවා. ඉතින් මේක ඒකට ලොකුම උදාහරණයක්. ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ විදිහේ ෆෙස්ටිවල්ස් තියද්දි මේ ජපාන් ජාතිකයෝ කියන්නේ මේ ස්ට්‍රෝබරි කර්මාන්තවල නියරිලා ඉන්න ෆාමර්ස්ලට සහ මෙහි නිෂ්පාදකයන්ට මාර විදියට මේක ලොකු අත්වැලක් කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මෙන්ඩාස් ඇඩ්වෙන්චර් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් මේ වගේ ජපානයේ ලස්සන දේවල් අරගෙන තවත් වීඩියෝ එකකින් මම ඕගොල්ලන්ව හම්බෙන්න එන්නම්. Thank you for watching Menda's Adventure.